ඉතාමත් ආදරයෙන් යුතුව මගේ YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් යුතුව පිළිගන්නවා. වර්ජන, ගර්ජන, තර්ජන. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පවතින මේ වර්ජන රැල්ල ගැන. මේ වෙනකොට අද දිනය වෙනකොට වෛද්‍යවරුන්ගේ සංගමය වෛද්‍යවරු රජයේ රෝහල් වල වෛද්‍යවරු වර්ජනයක් ආරම්භ කළා තියෙනවා. පෙර දවස් දෙක තුනකට කලින් ඉඳලා සහ සඳුදා දිනය දීප ව්‍යාප්ත වර්ජනයක් බවට පත් වෙනවා කියන ගර්ජනය සහ තර්ජනය කරමින් වෛද්‍යවරුන්ගේ සංගමය විසින් වෛද්‍යවරු විසින් රජයේ වෛද්‍යවරු විසින් ඉදිරිපත් වෙලා කතා කරලා තියෙනවා කියලා තියෙනවා. වර්ජන කියන ඒවා සාමාන්‍යයෙන් අපේ රටට ඒ තරම්ම නුහුරු දේවල් නෙවෙයි. මොකද වර්ජන රැලි තියෙන්නේ අපිට. එක එක වර්ජන රැලි ආවා. මීට පෙර කාලයේදී මේ වර්ජන ගොඩක් එනකොට මේවා හැම වර්ජනයක් පිටිපස්සෙම හිටියේ ජනතා විමුක්ති පෙරමුණ. එහෙම නැත්නම් දැන් බලයේ ඉන්නේ NNP ජාතික ජන බලවේගය කියන චෝදනාව තමයි අනිත් පාර්ශ්වය විසින් ඇති කරේ. හැබැයි දැමුත් වර්ජන රැල්ලක් ඇති වෙනවා. විවිධ වෘත්තීය සංගම්, වෛද්‍යවරුන්ගේ සංගමේ වේවා, ඊට පස්සේ ගුරු සංගම් වේවා, මේ වගේ විවිධ වෘත්තීන් එකතු වෙලා වර්ජනයක් ඇති කරලා තියෙනවා. එතකොට මේ වර්ජනයත් එක්කම වෛද්‍යවරු තමයි මේ දැන් වර්ජනය ඇති කරලා තියෙන්නේ. දැන් අනාගතයේදී ගුරුවරු වෙන්නට බලාපොරොත්තු වෙනවා වර්ජනයේට මේ ප්‍රතිසංස්කරණත්ව ඔස්සේ. ඉතින් මේ විදිහට බලපුවාම දැන් මේ වෙනකොට වෛද්‍යවරුන්ගේ සංගමය වෙන වෛද්‍ය රජයේ වෛද්‍ය රෝහල වෛද්‍යවරු වර්ජනයක් ඇති කරලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ චෝදනා කරන එක තමයි ඒගොල්ලෝගේ ප්‍රශ්න ටිකක් කතා කරගන්න වර්ජනය ඇති වෙලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒකෙන් දඩමීමා කරගන්නේ ඒකෙන් පහර වදින්නේ මේ අහිංසක මේ රටේ ඉන්න අහිංසක දුප්පත් ජනතාවට තමයි එකෙන් පහර වැදිලා තියෙන්නේ. මොකද එහෙම නැතුව කෝටිපති හරින් ප්‍රකෝටිපති හරින් වගේ මුදල් තියෙන හදල් තියෙන අය මේ වෛද්‍යවරු විසින් අඩවර්ජනය කරාට තඹ දොයිතියකට සීමා කරන්න ඇති වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ රජයේ ස්පිරිතාල වලින් බෙහෙත් ගන්න නැති හින්දා. මේ රජයේ රෝහල් වලින් බෙහෙත් ප්‍රතිකාර ලබා ගන්න මේ සාමාන්‍ය අපි වගේ දුප්පත් මේ ලංකාවේ ඉන්න සාමාන්‍ය ජනතාව. එතකොට ඒගොල්ලොන්ට තමයි මේක වැඩිපුර බලපාන. ඊට පස්සේ මේ වෛද්‍යවරුන්ගේ සංගමය මේ වෛද්‍යවරු විසින් රජ්‍ය වෛද්‍යවරු මේ කරන මේ වැඩ වර්ජනයත් එක්කම ඒගොල්ලෝ චෝදනා කරනවා ඒවම මේ තර්ජනය කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? දැන් ලෙඩ් රෝගීන් අසරණ රෝගීන් ප්‍රාණයපයට තියාගෙන තමයි මේ වෛද්‍යවරු එදා සහ අද කියන කාලය තුලදී මේ විදිහට මේ වර්ජනය කරන්නේ. හැබැයි කියන්නේ ඒගොල්ලෝ කියන මේ වර්ජනයට වග කියන්නට ඕනේ ඒකේ වගකීම බාර ගන්නට ඕනේ ආණ්ඩුවල පවතින ආණ්ඩුවක කලිමුත් කිව්වා දමුත් කියන්නේ ඒක තමයි. ඒතර දැන් වර්ජනය කරලා තියෙන්නේ රජයේද වෛද්‍යවරුද? ආණ්ඩුව වග කියන්න නම් ආණ්ඩුව තමයි ඒක වර්ජනය කරලා තියෙන්නට ඕනේ. හැබැයි දැන් වර්ජනය කරලා තියෙන්නේ රජයේ මේ වෛද්‍යවරුනේ රජයේ ඉන්න වෛද්‍යවරු වෛද්‍යවරු. ඒකට ඒකට ආණ්ඩුව නෙමෙයි වග කියන්නට ඕනේ. ඊට පස්සේ ඒකට වග කියන්නට ඕනේ වෛද්‍යවරුම තමයි. මේ මිනිස්සුන් අසරණ දුප්පත් රෝගීන් ටික රෝහල් වල ඉන්න රෝගීන් වගේම බාහිරින් යන රෝගීන්ව ප්‍රාණ අපේට තියාන මේ කරන කඩප්පුලි නොසන්ඩාල කිසිම අදම ක්‍රියාව තරයේ යුතුව හෙලා දකින්නට ඕන සාමාන්‍ය පුරවැසියන් වෙන අපි විසින්. මොකද මේක මේ හැමදාම මේක පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ. දැන් ගලේ පය චුට්ටක් වැදුනත් වර්ෂණයකට යන තත්ත්වයට දැන් මේ ලංකාවේ ඉන්න වෘත්තීය සංගම් ටික පුරුදු වෙලා තියෙන්නේ. ඒතර වෛද්‍යවරුත් කාණ්ඩ වෙලා බෙදිලා තියෙනවා. දැන් රජයේ වෛද්‍යවරු මේ රෝහල් සේවය කඩා වැටෙන්නට එහෙම නැත්නම් රජයේ මේ රෝහල් සේවය කඩා වැටෙන්නට වග කියන්නට ඕන. මේ වෙනකොට වර්ජනීය සෞඛ්‍ය වර්ජනයක් කරලා තියෙනවා කියන්නත් බෑ. මොකද කණ්ඩායමක් විතරයි මේ වෙනකොට වර්ජනයට සම්බන්ධ වෙලා ඉන්නේ වෛද්‍යවරු තමයි. රෝහල් පද්ධතියම කඩා වැටිලා නැහැ මේ වෙනකොට ඉතුරු සේවකයෝ ටික ඒ තමන්ගේ කාර්යය කරනවා. හැමදාම උනේ ඕක තමයි. එක කොටසක් වෛද්‍යවරු එක කොටසක් වර්ජනය කළා ඒකේ යන්තම් සමතේකටපත් වෙනකොට ඔන්න පටන් ගන්නවා විකිරණ වේදීන්ගේ සංගම් ටික එකතු වෙලා වර්ජනය කරන්නට. ඊට පස්සේ සාතු සේවිකාව ටික එකතු වෙලා වර්ජනය කරනවා. මේක තමයි සාමාන්‍ය මේ ක්‍රමය ලංකාවේ යන පවතින ක්‍රමය. මේ ක්‍රමයට එක්ක මේ
වාචනත් එක්ක ලංකාවේ සංවර්ධනය පිළිබඳව අපිට කොහොමවත්ම හිතන්නට බෑ. ඉතින් ඒකට වග කියන්නට ඕනේ පවතින ආණ්ඩු නෙමෙයි. මේ වග කියන්නට ඕනේ පවතින ආණ්ඩුවට බලපෑමක් කරාට කමන්නේ. හැබැයි දැන් මෙතෙන්දී වර්ජනය කරන්නේ මොකಾದ වෛද්‍යවරුද, ගුරුවරුද අදාළ කාරණේ නෙවෙයි. ඒ වර්ජනය කරන මිනිස්සු තමයි මේකට වග කියන්නට ඕනේ. මේකෙන් වෙහෙසටපත් වෙන්නේ, දුකටපත් වෙන්නේ, කනගාටුවටපත් වෙන්නේ, එහෙම නැත්නම් මරණයටපත් වෙන්නේ ඔය කියන රජයේ ඉන්න එක ඇමතියෙක්වත්, එක മന്ത്രി කෙනෙක්වත් මේක නිසා අපහසුතාවයෙන් ලක් වෙන්නේ නැහැ. මේ මිනිස්සු එදා හිටපු අය දැන් ඉන්න අය ඔය රජයේ ප්‍රෝවල් වලට ගිහිල්ලා පෝලිං වල ඉඳලා එහෙම බෙහෙත් ගන්නෙ නැහැ. මොකද එහෙම කරනවා පොඩි ඔය මාධ්‍ය සංදර්ශනයකට චුට්ටක් ගිහිල්ලා මාලිමාවේ කට්ටියත් එහෙම කරනවා. හැබැයි එයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. channel center වලට වර්ජනයක් ඇති වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ දන්නවා. ඔළුවෙන් හිටගෙන වර්ජනය කළත් රජයේ ඉන්න ප්‍රෝවල් වල වෛද්‍යවරු channel center වලට හවසට ඉරිදා සෙනසුරාදා දවස්වල ඒව වර්ජනය කිසි විට කරන්නේ නැහැ. මොකද ඒක තමන්ගේ මුදල් ටික හොයාගන්න ක්‍රමයක් බලපද. රෝවල් ටික වර්ජනය කරපු ගමන් ඇති නැති හැමෝම යන්නට වෙනවා channelling වලට. එහෙම නැත්නම් මේ අපි channel center වලට. එතකොට වෙන්නේ මොකද? Tamanda තව ටිකක් ඒක වැඩි වෙනවා. ඒතකොට ඒකත් එක්ක එකතු වෙලා ගහන ගේමක්ද දන්නේත් නැහැ මේ වෛද්‍යවරු කරන්නේ. ප්‍රශ්න තියෙන්නට පුළුවන්. ප්‍රශ්න ඕනම කෙනෙකුට තියෙනවා. ඕනම භූතලයේ ඉන්න හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විසඳා ගන්න ක්‍රමයේ අපි හිතන්නට ඕනේ. මීට කලින් වුණෙත් මේක, දැන් වෙන්නෙත් මේක, අනාගතයේදීත් මේක වෙන්නට පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න සාකච්ඡා කරලා විසඳ ගන්නට ඕනේ. ඒතකොට මේකට දඩමීමා කරගන්නේ මේ අහිංසක දුප්පත් මේ රෝගීන් ටික නම් එතකොට ඒකට විරුද්ධව සීනිගම හරින් තියෙන ලෝකයේ හරි ලංකාවේ හරින් තියෙන හොඳම දේවාලයකට ගිහිල්ලා පොල් ගහලා මේවුන් බංග වේවා කියන තැනට ජනතාවට අදහසක් ආකල්පයක් එන්නට නැති වෙන්නට නම් මේ සියලුම ගෞරවනීය වෘත්තීන් විදිහෙන් සැලකන්නේ වෛද්‍යවරු හොඳ උගත්තු කියලා කියන්නේ, ගුරුවරු හොඳ උගත්තු කියලා කියන්නේ. එහෙනම් ඒ අය හිතන්නට ඕනේ මේ වර්ජනයට ගියපුවාම වැඩිපුරම අසරණ වෙන්නේ කවුද? මේකේ වැඩිපුරම අසරණ වෙලා තියෙන්නේ වෛද්‍යවරු කණ්ඩායමවත් රජයේ ඉන්න මැති ඇමතිවරුවත් නෙවෙයි. මේකෙන් අසරණ වෙලා තියෙන්නේ එදා වේල හොයාගන්න අහිංසක දුප්පත් රෝගීන් ටික. ඒ නිසා මේ වෛද්‍යවරුත් හිතන්නට ඕනේ වර්ජනයක් කරන්නට කලින් අපි මේ කවුද මේකට දඩමීමා කරගන්නේ? කවුද මේකේ ප්‍රාණ අපේට තියාගන්නේ කියන එක හොඳට හිතලා බලන්නට ඕනේ. මෙහෙම වුණොත් ලෝකේ ගත්තොත් එහෙම ලෝකේ ගත්තොත් මේ වෛද්‍ය කියන්නේ වෘත්තියක් විතරයි. ඒකයි ලොකු ගෞරවනීය කටයුත්තකට සැලකන දෙයක් විදිහට නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය මේකත් රැකියාවක්. ඒ තුලින් ඉතින් වෙන සේවය වෙනයි. නමුත් මේ සාමාන්‍ය වෛද්‍යවරු කියන්නේ සාමාන්‍ය රැකියාවන්නේ කරන්නේ. ඒතකොට මේ රැකියාවේ අවස්ථා ඉල්ලලානේ ඔය උද්ඝෝෂණය කරන්නේ. එහෙම නැත්නම් ස්පිරිතාල වල බෙහෙත් නැහැ, ලෙඩුන්ට ඉන්න ඇඳන් නැහැ, ලෙඩුන්ට තියෙන පහසුකම් මදි කියලා කවුරුත් වෛද්‍යවරයෙක් කවදාවත් ලංකාවේ රෝහල් පද්ධතිය නිර්මාණය කරන්නට හොඳට කියලා වර්ජනයක් කරලා නැහැ. මේ කරන්නෙම තමන්ගේ මඩිය ගැන හිතලා, තමන්ගේ ගැන හිතලා, ආත්මාර්ථය ගැන හිතලා තමයි මේ කරන්නේ. ඉතින් මේකෙන් අසරණතාවයටපත් වෙන්නේ ලංකාවේ මේ රෝගී ජනතාව. ඒ නිසා ආණ්ඩුවක් දැනගන්නට ඕනේ මේ වර්ජන රැල්ල නතර කරන්නට ඕනේ. ඒක තමයි සිස්ටම් චේන්ජ් එකක් විදියට ආවේ. ඔය මාලිමාවට ඡන්දය දෙන්න ඉදිරිපත් වෙච්ච මිනිස්සු තමයි ඔය වෛද්‍යවරු, ගුරුවරු වගේ ලංකාවේ ඉන්න ලොකු මේ සාමාන්‍ය උගත් බුද්ධිමත් කියන පිරිස. ඒතකොට එහෙනම් මේ සිස්ටම් චේන්ජ් එකට මේ හැමෝම එකතු වෙන්නට ඕනේ. එහෙම නැතුව මේ තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව තමන්ගේ දේශපාලන පක්ෂයේ ගැතිභාවයට අනුව මේක කරගෙන යන්නට ඉඩ දෙන්නට හොඳ. ඉතින් එහෙමනම් ආණ්ඩුව සාකච්ඡා කරන්න, රජයත් එක්ක සාකච්ඡා කළා මේවට විසඳුම් හොයාගෙන. හැබැයි මේ වගේ නොසන්ඩාල වැඩ කරලා මේ අහිංසක දුප්පත් රෝගී ජනතාව පීඩණයටපත් කරනවා නම් ඒකට අපේ ජනතාව විදියට අපි විරෝධය පානවා. ඒ වගේම බුද්ධිමත්ව හිතන්න මේ ජනතාව මේකට මේ ප්‍රාණාපයට ගන්නේ නැතුව තමන්ගේ කාර්යය තමන් කරගෙන යන්න. හැබැයි අවසාන විදිහට කියන්නේ මේ වගේ දේවල් වැඩ වර්ජන ඔය දැන් අනාගතයේදී එන්න තියෙන වැඩ වර්ජන මේ වගේ දේවල් කරලා මිනිස්සු කුලප්පු කරලා මිනිස්සුන් අසරණ කරන්න එපා. එහෙම වුණොත් තවත් මිනිසුන්ට මේ කෝප වීමක් සිද්ධ වෙන්නට පුළුවන්. වර්ජන කරලා ආණ්ඩු පළවා හරින්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක හීනයක්. එහෙම කරපු ගෝඨාභයගේ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පළවා හැරියා කියලා ලංකාවේ තිබ්බ හැම මේ පළවා හැරීමක්ම එහෙම නැත්නම් විප්ලවයක්ම කරලා එහෙම ආණ්ඩු පළවා හරින්න බෑ. ආණ්ඩුව පළවා හරින්න පුළුවන් එකම ක්‍රමය තමයි
ඡන්දයකට යන්න ඕනේ. ඒතර මේ පේනමානේ ඡන්දයක් නෑ පාර්ලිමේන්තු මැතිවරණය. ඒ නිසා නිකන් තමන්ගේ දේශපාලන ඕනෑපාකම් කරන්නට මේ ජනතාව පීඩණයටපත් නොකර තමන්ගේ වෘත්තිය හරියට කරන් වෘත්තියේ ගෞරවය හරියට රකින්න තමන් සේවය කරන තැන වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන එක තමයි කරන්නට ඕනේ. දැන් වෛද්‍යවරු කියන්නේ ඉතාම ගුණගරුක සේවයක් කරන පිරිසක්. ඉතින් ඒ නිසා ජීවක පරපුරෙන් පැවතෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒක නිසා මේ ගැන හිතන්න මේ වැඩ වර්ජන මින් ඉදිරියටවත් නොකර සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන මේ අහිංසක ලෙඩ්ඩු ටික බේර ගන්න ක්‍රමයක් හදලා ඔවුන්ගේ ජීවිතය සුඛිත කරන තත්ත්වයට පත් කරගන්නට මේ වර්ජනයට සම්බන්ධ වෙන මේ වර්ජනය කරන ගුරු වේවා වෛද්‍යවරු වේවා විතුරු වෘත්තීන් වේවා ටිකක් හිතලා බලන්න අපි ඉන්නේ මේ රටේ මේ ජනතාවට සේවය කරන්නට අපි ජනතා බදු මුදලෙන් වැජබෙන්නවා නම් ඔවුන්ට සේවය කරන්නට ඕනේ කියන කාරණය